ඔයාගේ ෆෝන් එකෙන් කවදාවත් කෙලින්ම WhatsApp status එකක් දාන්න එපා. Let me explain. දැන් ඔයා හිතනවා ඇති මේක වෙන්න හේතුව එක්ක ඔයාගේ ෆෝන් එකේ අවුලක් නැත්නම් කනෙක්ෂන් එකේ අවුලක් කියලා. හැබැයි ඒ කිසිම දෙයක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. අපි ඒකට කියන්නේ compression කියලා. දැන් මම මේක පුළුවන් තරම් simple කරලා explain කරන්න. ඉතින් හිතන්න ලොකු බර වචන තියෙන කතා පොතක් තියෙනවා කියලා. ඒ කතා පොතේ information ටික චූටි කොළ කෑල්ලකට දාන්න වුණොත් අපි compromise කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. කතාව එකයි හැබැයි details අඩුයි. ඒ වගේම information උත් අඩුයි. අන්න ඒ දේම තමයි WhatsApp වලින් උත් වෙන්නේ. ඔයා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දැම්මම ඒක කරන්නේ ෆයිල් සයිස් එක තව ගොඩාක් පොඩි කරනවා. හැබැයි ඇයි ඒක එහෙම කරන්නේ? මොකද WhatsApp වල priority එක තමයි information පුළුවන් තරම් ඉක්මනින්ම යවන්න. and හැම කෙනාටම fast internet ඒ වගේම ලොකු data packages නැහැනේ. ඉතින් ඔයාගේ ෆොටෝ එක සමහරට මෙගාබයිට් 5ක් 10ක් වුණාම අපි WhatsApp වලට යවුවම ඒක කිලෝබයිට් 200ක් 300ක් අතර වෙයි. මේක හොඳම iPhone එකේ හොඳම කැමරා එක තියෙන කෙනාටත් වෙනවා. මොකද WhatsApp හැමදේම compress කරනවා. දැන් photos වලට වැඩිය videos upload කරාම ඒක ඇත්තටම ඊට වඩා බරපතලයි. මොකද photo එකක් කියන්නේ single image එකක්. video එකක් කියන්නේ images ගොඩාක් එකතු කරලා හදන sequence එකක්. and ඒ කියන්නේ information ගොඩාක් තියෙනවා කියන එක. so WhatsApp කරන්නේ පුළුවන් තරම් quality එක අඩු කරගන්න එක. ඉතින් මේකේ video quality එක වගේ සමහර වෙලාවට sound quality එකටත් බලපානවා. and video එකකින් ඇත්තටම අඩු කරන්නේ bit rate ප්‍රමාණය. and මේකෙන් අදහස් කරන්නේ තප්පරයක් ඇතුළත වීඩියෝ එකේ කොච්චර ගොඩක් ඉන්ෆර්මේෂන් තියනවද කියන එක. අඩු bit rate කියන්නේ අඩු details ප්‍රමාණය. ඒත් එක්කම resolution එකත් අඩු කරනවා. resolution කියන්නේ ඔයාගේ picture එකේ තියෙන dots ප්‍රමාණය නැත්නම් pixels ප්‍රමාණය. pixels ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ quality එකත් අඩු වෙනවා කියන එකයි. ඒකයි ඔයා ගොඩක් වෙලාවට 4K වලින් phone එකෙන් shoot කරලා WhatsApp වලට දැම්මම ඒක නිකන් 420p වීඩියෝ එකක් වගේ පෙන්වන්නේ. ඉතින් අපිට මේක නවත්තන්න පුළුවන්ද? 100%ක්ම නවත්තන්න බෑ. හැබැයි අපිට පාලනය කරගන්න පුළුවන් කොච්චර compress කරනවද කියලා. දැන් අපි photos එක පටන් ගමු. ඉතින් මේක කරන්න නම් Lightroom වගේ app එකකට වගේ photo එක දාලා edit කරනවා නම් edit කරලා export කරන්න කලින් මෙන්න මේ විදිහට long side එක 1080px නැත්නම් pixels වලට හරවගත්තොත් ඔයා ඒකේ file size එක කෙලින්ම අඩු කරගන්නවා. හැබැයි අර sharpness එකයි quality එකයි maintain කරලාම තියෙනවා. දැන් අපි බලමු videos වල. ඉතින් ඔයා සාමාන්‍යයෙන් videos edit කරන නැත්නම් export කරන app එකකින් 720 නැත්නම් 1080p වලට දාලා export කරගන්න. මොකද ඔයා 4K වගේ එකක් දැම්මොත් WhatsApp එක handle කරන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එක විනාශ කරලා දානවා. ඒ වගේම බලන්න ඔයාගේ editing app එකේ ඔයාලට bit rate එක control කරන්න පුළුවන්ද කියලා. VN වගේ app එකක අපිට bit rate එක හරියට select කරලා දාන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් convenient අපි වීඩියෝ එක export කරනකොට. ඉතින් අපි 1080p වලට දාලා ඊට පස්සේ bit rate එක 4ත් 8ත් අතර තියලා export කරාම WhatsApp එකෙන් ගොඩාක් crush කරන්නේ නැහැ. අපි දැන් හදලා තියෙන details ටික. ඉතින් ඔයාගේ වීඩියෝ එක ගොඩක් වෙලාවට smooth, sharp ඒ වගේම හොඳම quality එකකින් post කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ tips ටික පාවිච්චි කරලා ඊළඟ පාර WhatsApp status එකක් දැම්මම ඔයාට පෙනෙයි ඔයාගේ photos and videos sharp, clear ඒ වගේම හොඳම quality එකේ maintain වෙලා තියෙයි pixelate වෙන්නේ නැතුව. දැන් ඔයාලා ඇත්ත දන්නවා. WhatsApp ඔයාගේ media වල quality අඩු කරන්නේ උවමනාවෙන් නෙමෙයි. හැබැයි ඒක කරන්න හේතුවක් තියෙනවා. අර slow internet තියෙන කට්ටියටත් එයාලගේ information pass කරන්න උදව් කරන නිසා. ඉතින් මෙන්න මේ හේතුව නිසා